හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ අපේ ෆීල්ඩ් එක්ස්කර්ෂන් එකේ පළවෙනි දවස. ඉතින් අපි බලමු අපි මොනවාද පළවෙනි දවසේ ෆීල්ඩ් එක්ස්කර්ෂන් එකේ කළේ කියලා. ඉතින් ෆීල්ඩ් විසිට් එක යන්න බස් එක ආවේ සෙන්ටර් ඔෆ් හිමාලයන් ස්ටඩීස් කියන අපේ ෆැකල්ටියේ තියෙන සෙන්ටර් එකට. ඉතින් අපි සෙන්ටර් ඔෆ් හිමාලයන් ස්ටඩීස් එකට ගිහිල්ලා මුලින්ම අපිට මීටින් එකක් තිබුණා. අපි මොනවද කරන්නේ, අපි මොකටද යන්නේ, ඒ ටික අපිට කාටවත් කියලා තිබුණේ. හැබැයි අපිට ගයිඩ්ලයින්ස් එක්ක අපිට කිව්වා මොනවද අපි කරන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මීටින් එකක් තියලා ළමයි කී දෙනෙක් ඉන්නවද, ෆස්ට් ඉයර්ස්ලා කීයද, සෙකන්ඩ් ඉයර්ස්ලා කීයද, ඒ විදිහට ගොඩක් විස්තර කිව්වා. ඊට පස්සේ අපි අපේ ලගේජ් ටික ගාන්ට පැක් කරන එක තමයි කළේ. Hi guys, hi. Two Rajas. Three Rajas. All are Rajas. Raja means servant. ඉතින් මේ තමයි අපේ බස් එකේ ගියපු සෙට් එක. ඉස්සරහට බලන්නකෝ කොහොමද ඒගොල්ලන්ගේ වැඩ කියලා. මේ ඔයගලන්ට පේන්නේ ඩම්පින් සයිට් එකක්. ඒ කියන්නේ අපේ දැන් ඔය කොළඹ තියෙන්නේ ඒ වගේ කුණු දාන තැනක් තමයි මේ කන්ද ගහලා තියෙන්නේ කුණුවේ. ඉතින් කොහොම හරි අපි හවස 4:00 විතර තමයි යුනිවර්සිටි එකෙන් පිටත් වුණේ හිමාචල් ප්‍රදේශ වලට යන්න. ඊට පස්සේ අපි එදා රෑ කොහෙවත් හොටෙල් එකක නැවතුනේ නෑ. අපි කන්න ඊළඟට තේ බොන්න ඒ වගේ දේවල් වලට තනින් තන අපි නැවැත්තුවා. ඒ වුණාට අපි රෑ එක දිගටම ගියපු එක තමයි කළේ හිමාචල් ප්‍රදේශ වලට. ඉතින් ඒක another experience එකක්. ඒක මරු ඉතින් ඇත්තටම. මම මේකේ ගොඩක් වීඩියෝස් වල සවුන්ඩ් එක දාලා තියෙන්නේ. මොකද ඒක මටත් කවදා හරි දවසක බලනකොට ඒක හොඳ වෙයි කියලා මට හිතුණා. අපි මේ විදිහට එන්ජොයි කළානේ මේ ෆීල්ඩ් විසිට් එක කියලා මටත් බලා ගන්න. तुम लोग वहीं तक आते हो, वहीं तक आते हो। वहीं लो, भाई चला दे स्पेस से कटिंग कंटिन्यू चल रहा है। ඉතින් ඊට පස්සේ 4:00 පටන් ගත්ත ගමන අපි 8:00 තමයි හිමාචල් ප්‍රදේශ වලට ගියේ. අපි ඉඳපු හොටෙල් එකට යද්දි හරියටම වෙලාව 8:00. ඉතින් කොච්චර පැය ගණනක් අපි ගිහිල්ලාද කියලා බලන්නකෝ. ඉතින් ඒ තරම් දුරයි. අපි හයිවේ එක යූස් කරලා තමයි ගියේ. ඒ වුණාට හැමතැනම හයිවේ තිබුණේ නැහැ. හයිවේ දෙකක් විතර යූස් කරා. ඒ වුණාට ඉතින් අපිට 8:00 විතර වුණා යන්න. ඉතින් මේ වෙලාව 6යි කාලට විතර. ඉතින් අපිට තව ගොඩාක් දුර යන්න තියෙනවා. පැය 14ක් විතර යන්න තියෙනවා තව.
ඉතින් අපි නැවති තමයි ගියේ. ඉතින් කොහොම හරි බස් එකේම ඉතින් රෑ වෙලා ගියේ. මේ වගේ අපිට සීට් එකේ පැත්තකින් අපිට ඕන දේවල් තියන්න, වතුර බෝතල් තියාගන්න, ඒ විදිහට ඉතින් එක ෆැසිලිටිස් තිබුණා. චාර්ජින් පොයින්ට් එකක් ඒ විදිහට තිබුණා. ඉතින් ඇත්තටම ඒක හොඳයි. බස් එකත් හොඳයි, ගියපු කට්ටියත් හොඳයි, ෆීල්ඩ් විසිට් එකත් හොඳයි. මෙතන තමයි අපි ඩිනර් එකට නැවතුනේ. ඉතින් අපි බස් 4ක් ගියා. ඩිනර් එක ගත්තේ මෙතනින් පස්සේ මම වැඩි වොයිස් දාන්න යනවා. ඔයාලන්ට වීඩියෝ එක නිදහසේ බලන්න පුළුවන්. ඉතින් මෙතන බුෆේ එකක් තමයි තිබුණේ. ඉතින් කෑමත් අවුලක් නැහැ. හොඳට තිබුණා. ඉතින් අපි බස් කාලා for dinner. This place is quite old. Yeah, to go. Different from this state. Haryana. It's quite northern parts of Delhi. So wherever we go, it's become more. ඉතින් අපි ඩිනර් එකට පස්සේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් අපි මේ හොටෙල් එක නවත්තපු හොටෙල් එක තියෙන හරියානා වල. ඉතින් අපි දිල්ලි වලින් හරියානා ස්ටේට් එකට, ඊට පස්සේ පංජාබ් ස්ටේට් එකට, ඊළඟට තමයි අපි හිමාචල් ප්‍රදේශයට ටික ගියේ. ඉතින් අතරම මෙතන අපි හයිවේ එකට දාන්න තමා හදන්නේ ඩිනර් එකෙන් පස්සේ. ඊට පස්සේ ඉතින් දිගටම අපි තේබොන්න නවත්තුවා දෙපාරක් විතර. ඊට පස්සේ දිගටම අපි එළි වෙනකම්ම ගියා හිමාචල් ප්‍රදේශ වලට.
මෙතන තමයි අපි චායි බොන නැවැත්තුවේ. ඉතින් මෙතන මේ මේස වලට අමතරව මෙතන තිබ්බා මේ ඇඳක වගේ මෙහෙම වියපු ස්ට්‍රක්චර් එකක්. ඒකට මේගොල්ලන්ගේ කල්චර් එකේම තියෙන එකක් තමයි මට ඒ නම හරියට මතක නෑ. ඉතින් ඒක හරිම ඝනකමයි හොඳට අර ලස්සනට වියලා තියෙන්නේ. ඒක උඩ ඉඳන් තමයි ඉතින් චායි බොන්නේ මේ කට්ටිය. මේ ඉන්නේ අපේ කට්ටිය. चार्ज हो रहा है खेत में? हाँ हो रहा है भाई। 21 हो गया भाई। सही सीन में। अबे इसमें 5 मिनट निकलेगा मोबाइल। बाय बाय गाइस। ये जगह अच्छी लगी। बाय बाय बाय। स्टार्ट करो। वही मैं सोच रही हूँ। लगाओ यार सिमरू मठी कट्टी का नाम। ඉතින් මේ වෙලාවේ පාන්දර 3යි වෙලාව. අපි එතකොටත් තාම ගිහිල්ලා නැහැ හිමාචල් ප්‍රදේශ වලට. ගොඩක් කට්ටිය මේ වෙලාවේ නිදි. ඉතින් තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒක මාරම දුරක්. මම ෆස්ට් ටයිම් තමයි මෙච්චර පැය ගණක් කන්ටිනියස්ලි ගියේ. ඒක ඉතින් අලුත් එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම. ඊට පස්සේ මේ විදිහට කළුවරේ ගිහිල්ලා යන්තම් එළිය වැටිලා තිබ්බා. ආයිත් මම නැගිටලා බලද්දි එතකොට වෙලාව ඇද්දි 6:00ට විතර. ඉතින් 6:00ට විතර නැගිටලා බලද්දි අපි හිමාචල් ප්‍රදේශ ස්ටේට් එකට යන්තම් ඇතුල් වෙලා තමයි තිබුණේ. ඉතින් අපි බලමු අපි ඊට පස්සේ අද හොටෙල් එකට ගිහිල්ලා ලන්ච් එක වෙනකම් පොඩි රෙස්ට් එකක් අරගෙන ඊළඟට අපි ඊළඟ දවසේ අද දවසේ ආරම්භ කරමු. අපි ධර්මශාලා ස්ටේඩියම් එකට ඊළඟට අපි තව ගියා ධර්මශාලාවල තියෙන ඔෆිස් එකකට ගවර්න්මන්ට් ඔෆිස් එකකට අපිට අර මාධ්‍ය සාකච්ඡාවක් වගේ එකක් තිබුණා. ඉතින් අපි බලමු අපි ඒවා කොහොමද අපි ඒ දවස ගත කළේ කියලා. ඉතින් මේ අපිට පේන්නේ ඈතින් හිමකන්දක් අපි ඉඳපු තැනට අපි ඉඳපු තැන මේ හෝටල් එක ඒ හෝටල් එකේ ඇතුළ මාරම ලස්සනයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න අමතක කරන්න එපා.